හෙලෝ ජේසු පීටයි අද දවස ඔබගෙත් මගෙත් උන්වහන්සේ තුළ වර්ණවත් කරන්න උන්වහන්සේ තුළ හැඩගස්ව ගන්න අපි උන්වහන්සේ තුළ කළ යුතු දේවල් තියෙනවා හැම දිනයකම උන්වහන්සේට ප්‍රශංසා කරන්න හැම මොහොතකම අපි බලමු දෙවියන්ගේ වචනය තුළ ගීතාවලියේ 150 පරිච්ඡේදය හලෙලූයා සමස්ත ලෝකයා විසින් ස්වාමින් වහන්සේට ප්‍රශංසා කළ යුතු බව එක කළ යුතුයි ස්වාමින්ට ප්‍රශංසා කරා දෙවියන් වහන්සේගේ සුද්ධ ස්ථානයේ උන්වහන්සේට ප්‍රශංසා කරා උන්වහන්සේගේ බල පවත්නා අහස් තලයේ උන්වහන්සේට ප්‍රශංසා කරා උන්වහන්සේගේ බලවත් ක්‍රියා නිසා උන්වහන්සේට ප්‍රශංසා කරා උන්වහන්සේගේ මහෝත්තම භාවය පරිද්දෙන් උන්වහන්සේට ප්‍රශංසා කරව. හොරණෑ ශබ්දයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරව. කුඩා වීණාව හා මහ වීණාව උන්වහන්සේට ප්‍රශංසා කරව. රබානෙන් හා නැටීමෙන් උන්වහන්සේට ප්‍රශංසා කරව. වීණා තතින් හා නලාවෙන් උන්වහන්සේට ප්‍රශංසා කරව. මහත් ශබ්ද දෙන අත්වලින් උන්වහන්සේට ප්‍රශංසා කරව. උස්රැව් දෙන අත්වලින් උන්වහන්සේට ප්‍රශංසා කරව. හුස්ම ඇති සියල්ලෝ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරතා. ස්වාමීන්ට ප්‍රශංසා කරව. හලෙලූයා ස්තුතිය ව නමස්කාර වේවා. උන්වහන්සේගේ වචනය තුල ඔබ ජීවත් වෙන්න මේ දිනපතා මෙනෙහි කරන්න. උන්වහන්සේට සෑම උදයකදීම සෑම මොහොතකම උන්වහන්සේගේ නාමය ප්‍රශංසා කරන්න. ඒක අපි කළ යුතු දෙයක්. ඉතින් ඔබටත් මටත් මේ අද දවසේදී දෙවියන්න් වහන්සේගේ අනුග්‍රහයත් කරුණාවත් නිරතුරුවම ලැබේවා. උන්වහන්සේගේ මෙහෙයවීම යටතේ අපේ ජීවිත උන්වහන්සේගේ කරුණාව තුළ ගෙනියන්න ඔබටත් මටත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපට ඒ කරුණාව නිරතුරුවම ලැබේවා. හලෙලූයා. මම ඔබ වෙනුවෙන් මොහොතක් යාඥා කරනවා. ස්තුතිය වේවා, ප්‍රශංසා වේවා, වහන්සේට ගෞරව වේවා. මගේ ප්‍රේමණීය අතිශුද්ධ බලවන්ත දේව ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේගේ උතුම් වචනය නිසා වහන්සේට ස්තුති කරන අතර මේ මුළු ලෝකයා ඔබ වහන්සේගේ පාමුල වැඳ වැටෙන දවසේ ඉතාමත් ආසන්නයි. ඉතින් පියාණනි ඔබ වහන්සේගේ අනුග්‍රහය යටතේ